හිතන්නකෝ එකම එක ක්ලික් එකකින් තමන්ගේ මුළු ඩිජිටල් ජීවිතෙම පාලනය නැති වෙනවා කියලා. බයි හිතනව නේද? අන්න ඒක තමයි ෆිෂින් කියන මේ දරුණු ප්‍රහාරයේ බලය. මේක අපි හිතනවටත් වඩා ගොඩක් සුලභ දෙයක්. ඉතින් මේ විග්‍රහයෙන් අපි ගැඹුරටම බලමු මේ වංචාකාරී උපක්‍රම හරියටම හඳුනාගෙන අපේ ඩිජිටල් ලෝකය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. හරි මුලින්ම බලමු මොකද්ද මේ ෆිෂින් කියන්නේ කියලා. සරලවම කිව්වොත් මේක ඩිජිටල් ලෝකයේ ඉන්න නළුවෙක් වගේ. සමහර වෙලාවට බැංකුවක් වගේ, තවත් වෙලාවක සමාජ මාධ්‍ය සේවාවක් වගේ, එහෙමත් නැත්නම් අපි දන්න කියන කෙනෙක් වගේ රංගපාලා අපේ මුරපද, ක්‍රෙඩිට් කාඩ් නම්බර වගේ හරිම වටිනා දේවල් හොරකම් කරන්න දරන උත්සාහයක්. ඉලක්කයන හරිම සරලයි, ඒත් වෙන්න පුළුවන් හානිය නම් භයානකයි. ෆිෂින් කියන්නේ එකම විදිහකට එන දෙයක් නෙවෙයි. බලන්න මේ ප්‍රහාර වලින් භාගයක්ම, ඒ කියන්නේ 50ක්ම එන්නේ ඊමේල් හරහා. ඒක හරියට ලොකු දැලක් විසි කරනවා වගේ. ඒත් සමහර වෙලාවට ඒක හරියටම එක්කෙනෙක්ව ඉලක්ක කරලා පෞද්ගලික තොරතුරු දාලා එවන හෙල්ලයක් වගේ. අන්න ඒකට තමයි ස්පියර් ෆිෂින් කියන්නේ. ඒක හරිම ඒත්තු ගැන්වෙන සුළුයි, ඒ නිසාම ගොඩක් භයානකයි. හරි දැන් අපි කෙලින්ම යමු වැඩේට. බලමු මේ ප්‍රහාරකයෝ පාවිච්චි කරන උපක්‍රම මොනවාද? ඒවා අපේ මනසත් එක්ක සෙල්ලම් කරන්නේ කොහොමද කියලා. අතරම අපිට එදිනෙදා ලැබෙන පණිවිඩ දිහා බලලම මේ දේවල් ඉගෙන ගමු. මේක තමයි ගොඩක්ම සුලභ උපක්‍රමය. තමන්ගේ මුදල් ගැන තියෙන බය පාවිච්චි කරලා හිතන්නත් වෙලාවක් නොදී ඉක්මන් තීරණයක් ගන්න පොළඹවන එක තමයි මේ වගේ ව්‍යාජ බැංකු පණිවිඩයක තියෙන එකම අරමුණ. මේ වගේ ඊමේල් එකක තියෙන පොඩි වැරදි තමයි අපිට තියෙන ලොකුම ඉඟි. අමුතු විදිහේ ඊමේල් ලිපිනයක්, කලබල කරන්න හදන භාෂාවක්, ව්‍යාකරණ වැරදි මේ හැම එකක්ම අනුතුරු ඇඟවීමේ සීනු වගේ. ඒ වෙලාවට පොඩ්ඩක් නතර වෙලා හිතන්න ඕන. ක්ලික් කරන්න කලින් මවුස් එක ලින්ක් එක උඩට ගෙනියන එක තමයි සරලම ඒත් ප්‍රබලම ආරක්ෂාව. ඒකෙන් ලින්ක් එක ඇත්තටම යන්නේ කොහාටද කියලා පැහැදිලිවම පේනවා. ඒ පුංචි ක්‍රියාවෙන් ලොකු වංචාවක් නවත්ත ගන්න පුළුවන්. ඊළඟට එන්නේ අපේ විශ්වාසය අවභාවිත කරන උපක්‍රමයක්. අපි දන්න කෙනකින් එන නිසා අපි දෙපාරක් නොහිතායේ පණිවිඩ විශ්වාස කරන්න පෙළඹෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේවා එන්නේ ඒ මිතුරාගේ හැක් කරපු ගිණුමකින්. මෙතන ලොකුම ඉන්නේ මොකද්ද? ඒ පණිවිඩය ඒ යාළුවා කතා කරන විදියට එයාගේ විදියට ගැලපෙන්නම නැති එක. හිතට අමුතක් දැනෙනව නේද? අනේ හැංගීම තමයි විශ්වාස කරන්න ඕන. ගොඩක් වෙලාවට ඒක හරි. ඉතින් ආරක්ෂිතම දේ තමයි හැම විටම වෙනත් මාර්ගයකින් ඒක තහවුරු කරගන්න එක. පොඩි ටෙක්ස්ට් එකකින් හරි කෝල් එකකින් හරි ලොකු කරදරයක් වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. මේ අවසාන උදාහරණයෙන් පෙන්නන්නේ ව්‍යාජ ඉන්වොයිසියක් හරි වැදගත් ලියවිල්ලක් හරි වගේ පෙන්නලා පරිගණකයට හානිකර මෘදුකාංග ඇතුළු කරන්න උත්සාහ කරන විදිහ. හරියට ට්‍රෝජන් අශ්වයෙක් වගේ. කවදාවත් බලාපොරොත්තු නොවන පාර්සලයක් වගේ හිතාගන්නවත් බැරි වෙලාවක ලැබෙන ෆයිල්ස් කියන්නේ ලොකු ආරක්ෂක අවදානමක්. ඒ නිසා කිසිම හේතුවකටවත් බලාපොරොත්තු නොවූ ඇමුණුමක් විවෘත කරන්න කලින් දෙපාරක් හිතන්න. හොඳයි. සතුරාව දැනගත්තා. උපක්‍රම ගැන දැන් පැහැදිලි. දැන් වෙලාව තමයි මේවෙන් බේරෙන්න ශක්තිමත් ඩිජිටල් පලිහක් අපේම බලකොටුවක් ගොඩනගා ගන්න අවශ්‍ය පුරුදු සහ මෙවලම් මොනවද කියලා බලන්න. මේක තමන්ගේ ෆිෂින් ඩිටෙක්ටර් එක වගේ හිතාගන්න. මොනවා හරි ක්ලික් කරන්න කලින් මේ පියවර 4 මතක් කරගන්න. ඒක පුරුද්දක් කරගත්තොත් ලොකු හිසරදයකින් බේරෙන්න පුළුවන්. මේ පුරුදු හරියට ස්තර කිහිපයකින් හැදුණු සන්නාහයක් වගේ එක ස්තරයක් බිඳුනොත් අනෙක් ස්තර තමන්ගේ ඩිජිටල් ගිණුම් ආරක්ෂා කරනවා. මේවා තමයි අපේ මූලික ආරක්ෂක පවුර. හරි හැමදේම කරලත් අවාසනාවකට ප්‍රහාරයක් සාර්ථක වුණොත් කලබල වෙන්න එපා. ඉක්මනින් සහ සංසුන්ව ක්‍රියා කරන එකෙන් සිදුවන හානිය සෑහෙන දුරට සීමා කරගන්න පුළුවන්. ඒකට සැලැස්මක් තියනවා. හිතන්නොත් බැරි දේ වුණොත් කලබල නොවි මේ පියවර ටික පිළිපදින්න. මුලින්ම මුරපදේ මාරු කරන්න. ඊළඟට බැංකුවට කතා කරන්න. මේක තමයි අපේ හදිසි ක්‍රියාමාර්ග සැලැස්ම. ඒකෙන් තත්ත්වය පාලනය කරගෙන සිදුවන හානිය අවම කරගන්න පුළුවන්. තාක්ෂණය දියුණු වෙනකොට වංචාකාරයොත් දියුණු වෙනවා. හැබැයි අපේ හොඳම ආරක්ෂාව ඇප් එකක්වත් සොෆ්ට්වෙයාර් එකක්වත් නොවෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට අපි ළඟ හැමදාම තිබුණ දෙයක්. ඒ තමයි විචාරශීලීව හිතන එක. ඉතින් ඊළඟ වතාවේ සැකසහිත ඊමේල් එකක් ලැබුණම මොහොතක් ඉඳලා විවේචනාත්මකව හිතලා තමන්ගේ හිත කියන දේ විශ්වාස කරන්න. ඒක තමයි අපේ නියම ඩිජිටල් පලිහ.